උඹ කෑමෑගේ විනාශ කරා. දැන් මම ඌට දාන්නේ. දැන් අප මෙතන ක්ලීන් කරේ. ආයි විනාශ කරානේ. මේ වගේ සිරෙන්ජ් එක තද කරලා අදිනකොට ඒක ඇවිල්ලා ගැලවිලා වැටෙනවා. නෑ ඒකට තමයි බා මේ වගේ සිරෙන්ජ් එකක් පාවිච්චි කරන්න කියන්නේ. ඉන්පුට් සිරෙන්ජ් එකේ ඒක ක්ලෝසර් එකක් එන නිසා ඔයගේ ප්‍රශ්න ටික නැති වෙනවා. ඊළඟට පැටවුන්ට කවනකොට පොඩි බටයෙන් කවන්න එපා. පොඩ්ඩක් දිග බටේම කවන්න. ඊළඟට මේ වගේ බටේ දාලා ඔයාට කේබල් ටයි ගන්න ඕනේ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ ත්‍රෙඩ් වලින් ඒක දාලා තද කරගන්න පුළුවන්. ඊළඟට මේ සිරෙන්ජ් එකේ මෙෂර්මන්ට් එකත් කරගන්න පුළුවන්. ඉතින් මේ සිරෙන්ජ් එක යූස් කරනකොට ඕගොල්ලන්ට කවන එක ලේසි වෙනවා. එතකොට ඕගොල්ලන්ටත් අපි ඕගොල්ලන්ගේ කුරුල්ලත් අපි වෙනවා. මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ page එක follow කරන්න.